හෙළ සිනමා විජිතේ රාජනීය ලෙස කිරුළු පලන් මාලිනී සෙනෙහෙලතා මහත්මිය මේ වන විට සුව නින්දකට ගොස් සමහරයි. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලියොම එතුමිය අභාවක් ප්‍රාප්ත වුණා. පසුව එතුමියගේ දේහය කොළඹ පෞද්ගලික මල් ශාලාවකට ගෙන අතර මාධ්‍යවර පීඨී ඇගේ නිවසට පසුව දේහය රැගෙන එනු ලැබුවා. අක්කා ගැන මතකයක් කියනවා නම් ඉතින් එයා චිත්‍රපටයේ නිලියකට වඩා අපිට හරි වැදගත් වෙන්නේ අම්මා කෙනෙක් වගේ. අපි මේ ප්‍රශ්න ඔක්කොම විසඳුවා තමයි. අම්මා නැති වුණාට පස්සේ එයා තමයි ගොඩක් පවුලේ බර කරට ගත්තේ. දැන් ඉතින් කවුරුත් නැහැ. එතුමියට අවසන් ගෞරව දැක්වීමට හිතවතුන් ඥාතීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. 1947 වසරේ අප්‍රේල් මාස කැලණිය ප්‍රදේශයේදී වන්නේ ආරච්චිලාගේ මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා උපත ලබන අතර පසු කාලීනව ශ්‍රී ලංකාවේ සිනමාව දිග්විජය කළ ඇය මාලිනී ෆොන්සේකා නමින් ප්‍රසිද්ධියට පත්වනවා. කැලණිය ගුරුකුල මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ මාලිනී ෆොන්සේකා මහත්මිය අනතුරුව නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයෙන්ද අධ්‍යාපනය හදාරනු ලබනවා. 1963 වසරේදී වේදිකා නාට්‍ය හරහා රංගනයට පිවිසි එතුමිය සිනමාවට පිවිසෙන්නේ 1968 වසරේදී. ඒ පුංචි බබා චිත්‍රපටයෙන්. දහසක් සිතුවිලි එයා දැන් ලොකු ළමයෙක් නිදානය ආදරේ හිතනවා දැක්කම තුෂාරා මාතරාච්චි බඹරු වැවිත් අහස් ගව්ව ඇතුළු චිත්‍රපට 150කට වැඩි සංඛ්‍යාවකට ඇය සිය රංගන දායකත්වය ලබා දී තිබෙනවා. රංගනයට පමණක් නොව චිත්‍රපට අධ්‍යක්ෂණය, තිර රචනය සහ නිෂ්පාදනයද ඇය විසින් සිදු කර තිබුණා. මාලිනී ෆොන්සේකා මහත්මිය අන්තර්ජාතික සිනමාවකදී සම්මානයට පාත්‍ර වූ පළමු ශ්‍රී ලාංකික නිළිය ලෙසයි සැලකෙන්නේ. මාලිනී ෆොන්සේකා මහත්මියනි, ඔබට නිවන් සුව.
මගේ ආදරණීය නැන්දනීගේ දේහය හෙට දින චිත්‍රපට සංස්ථාවට රැගෙන එනවා. ඉතින් ඇයට ගෞරව දක්වන්න හෙට දිනේදී සියලුම දෙනාටම හැකියාව තියෙනවා. ජාතික චිත්‍රපට සංස්ථාවේ උදෑසන 10 සිට ඒ වගේම පසුවෙන්දා 26 වන සවුන්දා රාජ්‍ය අනුග්‍රහයත් සමග නිදහස් චතුරාශ්‍ර ප්‍රදේශයේදී ඇගේ අවසන් වැඩ කටයුතු සියලු දෙයක්ම සිදු කෙරෙන්න සූදානම් කර තියෙනවා. නිදහස් චතුරාශ්‍රයේදී 26 වෙනි සඳුදා සවස අවසන් කටයුතු සිදු කරනවා. ඉතින් ඔබ සැමට ආරාධනා කරනවා ඇයට අවසන් ගෞරව දක්වන්න එන්න කියලා. නැති වුණේ මේ රටේ තාම වටිනා කාන්තා රත්නයක් නැති වුණේ අපිට. මොකද මාල්නී ෆොන්සේකා කියලා කියන්නේ ලකුණක් අපේ රටට. අපේ රටට ලකුණක්. ඒ ලකුණ අපිට අද නැති වුණා අපිට. ඉතින් ඒක ආයි නැවත ලැබෙයිද ඉතින් අපිට කියන්න දන්නේ නැහැ. නමුත් මමත් වාක් සින්දු කියලා තියෙනවා මාල්නීගේ චිත්‍රපටිවල. මට ඒවට සම්මානත් ලැබිලා තියෙනවා. මේ වෙලාවේ මට ඒවත් මතක් වෙනවා. ඒ නිසා එතුමියට නිවන් සැපම ප්‍රාර්ථනා කරනවා. ඒ රටේ කරපු සේවයට සහ රටට කරපු ආලෝකයට ඒක අපි පවුලට මටම පුරවන්න පුළුවන්ද කියලා ඒතරම් ඉතින් කියන්න දෙයක් නැහැ. ජීවිතයත් එක්ක ළඟින් හිටියා. ඒතරම් කියන්න දෙයක් නැහැ. ඒ හිස්තැන පුරවන්න බෑ. ඒ ආදරේ මට පුළුවන් මම යාට ආදරේ කළා. එනට ඒ ආදරේ අපම හම්බෙන්නේ කියලා මතක් වෙනකොට කියන්න වචන නැහැ.